අයිබෝන් හැමෝටම අද මම කියලා දෙන්නේ නොගලන්ට මේ මොලාසස් එකකින් ප්‍රොමෝගනේට් යන්නේ අපි දිරුම් විදිහක දිරුම් විශ්වවලදී කොහොමද සිය සම්බෝලයක් කරන්නේ දිරුම් විශ්ව දාගෙන ඒකට අවශ්‍ය කරන්නේ ඉස්සෙල්ලාම ලුණු ටික ඉන්නේ කපා ගන්න ඕන ඉස්සෙල්ලාම ඊට පස්සේ සීනි කරදමුංගු කරාබරේටි කුරුඳු පොතු bay leaves සුදු ලුණු ටිකක් සීනි ලුණු කහ කුරු ටිකක් කෑලි මිරිස් ස්වල්පයක් තෙල් ටිකක් මේ ආකාරයට අපිට අවශ්‍ය කරන බරු ටික. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒක කුක් කරන්නේ. මුලින්ම අපි පෑන් එක ඔන් කර ගන්නවා. අපේ තියලා ඊට පස්සේ ඒකට තෙල් ස්වල්ප සමග අප ටිකක් දානවා. ඒක හොඳින් කුක් වෙන්න ආරිනවා. ඒක පස්සේ දීගෙනදි අපි දානවා ඊතුරු කුළුබරු ටික එකට. ඒ වෙන ආකාරයෙන් වත්තුන පස්සේ අපි දානවා කුරුඳු පොදු ටික. එන ආකාරයෙන් තාවෙලි කරදුඟු. ඒ ටික රත් දීගෙනදි ඒක පදවන රත් වෙලා තියෙද්දි අපි දානවා ලුණු ටික. දාලා හොලින් කලක් කරගන්නවා. ඊට මේ කලංගකතු ලුණු මිශ්‍රණය මැද ගින්නේ මැලවෙන්න ඉන්න ලුණු ටික. මේ ලුණු ටික දැන් මැද ගින්නේ සමනසුත් කුක් වෙලා තියෙන්නේ. කොහොමද දාගන්නවා සුදු ලුණු ඉඟුරු එකක් දාලා ඒක තමයි කලං කරගන්න. මුගින් දාන්න ඉංග්‍රීසි සුදුසු මොකද ඒක ඉස්සන වැඩි වෙනවා ඒක. මේ ආකාරයේ ලුණු ටික හොඳට බ්‍රවුන් වෙන්න බෙද ගන්නවා. දැන් මේ අනියන් ඉච්ඡා ආකාරයකට හදනකොට කුක් වෙලා තියෙනවා. මෙන්න මේකට අපිට ඊළඟට කෑලි මික්ස් එකක් දා ගන්න ඕනේ. කෑලි මික්ස් එකක් එක්ක ගන්න පුළුවන්. ඊළඟට කහ කුඩු ස්වල්පයක්. මේ ආකාරයට අපි එක් කරන කහ කුඩු ස්වල්පයක්. ඊළඟට සුගර් සීනි ස්වල්පයක් අපි දානවා. පදමට ලුණු ටිකක්. ඊළඟට මේක හොඳට කලවන්න. තවදුරටත් බ්‍රවුන් පාට ගෙන්න කුක් වෙන්න දෙන්න ඕන මේ ආකාරයට. හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම හොඳ වර්ණයක් තියෙනවා. හොඳ පාටක් තියෙනවා. දැන් ඔයාලගේ සිං සම්බෝලේට ලෑස්ති අවසාන වශයෙන් තමයි අපිට දැන් වෙන ලංකාවේ අනිත් අය සීමලව පාවිච්චි කරනවා, දොරක පාවිච්චි කරනවා, ඇඹුල ගන්න. මම ඒකට පාවිච්චි කරන්නේ දෙලුම් යුස, දෙලුම් පැණිය. තමයි මේ විදිහට දැන් මේක එකතු කරනවා. දාලා මොනින් කලවම් කරගන්න. තවත් සංගම් පැහැල්ල පාට හොඳ ඇවිල්ලා දැන් ඔයාලගේ ඉතින් සම්බෝල එක රෙඩි. මේක අපිට ගොම පාස් සර්ව් කරන්න බෝල් එකකට ඕන විදියට.
යන හදාගත්තු මේ සම්බරේ ඕගලන්ට බෝල් එකට දාලා කස්ටමර් කෙනෙක්ට ගෙදර නමුත් එක්ක විශේෂ කෙනෙක්ට සර්ව් කරන්න පුළුවන් මේ වීඩියෝ. තමයි දිනුම් සීනි සම්බෝලේ